ආයුබෝවන් කියලා පිළිගන්නවා ලෝකෑල්කේ YouTube channel එකට. ඉතින් අදත් සුපිරි වීඩියෝ ටිකක් අරන් ආවා. ඉතින් අද පළමුවෙන්ම ඕගොල්ලන්ට මැජික් එකක් පෙන්වන්න හිතුවා. බලන්නකෝ මේ මිනිස්සයාගේ කටෙන් දාලා මෙන්න මේ පෙත්ත ඇහෙන් ගන්න අපූර්ව මැජික් එක. ඕගොල්ලන්ගේ වලලක් තියෙන සිවිලින් පෑන් වල මකුළු දැල් දූවිලි බැදුවද? ඉතින් මෙන්න මේ මැෂින් එකක් ඕගොල්ලන්ගේ ගෙදරටක් ගෙනාව නම් සිවිලින් පෑන් එකේ තියෙන මකුළු දැල් දූවිලි ලේසියෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ මැෂින් එකේ ගාන නම් මට හරියටම හොයාගන්න බැරි වුණා. මොකද මම මේක Instagram එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ ගැජට් එක ලංකාවේ තියෙද කියලා නම් මට හරියටම හොයාගන්න බැරි වුණා. ඉතින් මේක ඕගොල්ලෝ ලංකාවේ දැකලා තියෙනවා නම් දාන්න බලන්න වීඩියෝ එකට කමෙන්ට් එකක්. ඉතින් මුරලි මගේ මතෙත් ඒක බෑ. මගේ මතේ ඒක බෑ කිව්වට ඕගොල්ලෝ මීට කලින් බැට් හදනවා දැකලා තිබ්බේ නෑ නේද? බලන්නකෝ ඉතින් බැට් එකක් හදන විදිය. ක්‍රිකට් මැච් එක පටන් ගන්න ඉස්සර වෙලා තනතිරුව, විකට් එක, කැමරාස්, මයික් සවි කරන විදිය තමයි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්නකෝ මයික්, කැමරා ඒව සෙටප් කරන විදිය. ඉතින් මේ වීඩියෝ එක නම් වැදගත් වෙන්නේ ගෙවල් වල වයරින් කරන බාස්ලට. මේ බලන්නකෝ බටේ දිගේ ලේසියෙන් වයර් යවා ගන්න පුළුවන් මැෂින් එකක්. කලින් ගැජට් එක වගේම මේ ගැජට් එකත් ලංකාවේ තියෙනවද කියලා නම් හොයාගන්න මට හරියටම බැරි වුණා. මොකද මේකත් මම ඩවුන්ලෝඩ් කරගත්තේ Instagram එකෙන්. බිත්තියක් අපරාරු කරනවට වඩා මෙන්න මේක මේ ලේසි. මොකද බිත්තියක් අපරාරු කරන්න ගොඩක් වෙලාවක් යනවා. ඒ වගේම ලොකු වේසක් වෙන්න ඕන. ඒත් මේ ෂීට් ලංකාවේ තියෙනවද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. මොකද මේකත් මම ඩවුන්ලෝඩ් කරගත්තේ Instagram එකෙන්. මේ ෂීට් එක ලංකාවේ තියෙනවා දැකලා තියෙන අය ඉන්නව නම් දාන්න බලන්න පල්ලෙන් කමෙන්ට් එකක්. වයර් වල පිටත තියෙන රබර් කවර් එක හැදෙන හැටි ඔයා මීට කලින් දැකලා නැහැ නේද? ඉතින් බලන්නකෝ වයර් එකක් කවර් වෙලා යන ආකාරය. අම්මගේ හරි අක්කගේ හරි කොණ්ඩ කට්ට කඩලා බැනුම් ආපු අතීතයක් ඔයාටත් තියෙද? ඉතින් බලන්නකෝ අන්නේ කොණ්ඩ කටු හැදෙන ආකාරය. ඩ්‍රෝන් ෂෝ නම් ඉතින් කවුරුත් දැකලා ඇති. මොකද ලංකාවෙත් පහුගිය දවස්වල මේ වගේ ලොකු ඩ්‍රෝන් ෂෝ එකක් තිබ්බා. ඉතින් පොඩි ඩ්‍රෝන් යොදාගෙන බලන්නකෝ හසේ ලස්සන රටාමවන මේ ලස්සන ඩ්‍රෝන් ෂෝ එක. පොඩි ගල් කැටයක් අරගෙන රෙදි කෑල්ලක් ඒකටින් තියලා පොම්පේ තියෙන හුලම් බටේ වෑල් එකට සවි කරන්න. ඉතින් ඔයාගේ වෑල් එක වෙනස් වුණත් මෙන්න මේ ක්‍රමයට ලේසියෙන්ම හුලම් ගහ ගන්න පුළුවන්. මේ වීඩියෝ එක නම් ගත්තේ තාරු රාජපක්ෂ අයියගේ තාරුගේ සිද්ධි කියන Facebook පිටුවෙන්. ඉතින් මට වඩා හොඳට මේ වීඩියෝ එක තාරු අයියා පැහැදිලි කරනවා. මොකද කෙනෙක් හරි වැටුනොත් එහෙම රැකෙන්න තමයි මේක ප්‍රධානම බලාපොරොත්තුව තියෙන්නේ. ඊට අමතරව මේක මේ සාමාන්‍ය ප්ලාස්ටික් net වලින් එහෙමත් තියෙනවා. ඉතින් මේක OSH එක. ඒ කියන්නේ OSH කියන්නේ OSHIN නෙවෙයි. Occupation Safety and Health කියන එකේ ගයිඩ්ලයින් වලම මේවා දාන්න ඕනේ. අතටම high rise building construction කරනකොට. ඉතින් මේකේ ප්‍රයෝජන ගොඩයි. ඒ කියන්නේ කප්පරක වගේ පොල් ගහ වගේ. මොනවා හරි ටෝල් එකක් පාතර වැටුනොත් පාර යන මිනිස්සයා කෙලින්ම ටොං ගාලා දිවි ලෝකයක් යන්න තියෙනවා. ඊට පස්සේ වාහන හරි බිල්ඩින් හරි මොනවා හරි තියෙනවා නම් බේරෙන්න ඒ උඩ ඉඳන් වැටෙන එකක්. ඒත් එක්කම උඩ වැඩ කරන අයට වටේ පේනකොට සමහරවිට බයක් ඇති වෙනවනේ. ඒ බය නැති වෙන්නේ. ඊට පස්සේ කුලගෙන් වැස්සෙන් මිනිස්සු උපකරණ ආරක්ෂා වෙන්න. ඒකට විටමින් D එනවනේ හිරු එළියෙන්. ඒකට හිරු එළිය ඇවිල්ලා පිච්චෙන්නත් පුළුවන්. ඒකට හිරු එළිය. ඒකට ඒක ඔයක් කරන්න තියෙනවා. හරිද? ඒතකොට සිමෙන්ති කම්බි මැෂින් ඒ වගේ අලු පාට පසුබිමත් එක්ක හරි බෝරින් වෙලා වැඩ කරද්දී කොළ පාට හරිත වර්ණ ඒකත් ඇත්තම එක දෙයක්. තාරු රාජපක්ෂ කියන්නේ සිවිල් ඉංජිනේර් කෙනෙක්. ඉතින් මේ අයියා මේ ගැන නම් හොඳටම දන්නවා. ඔයාලත් Red Bull බීලා තියෙනව නේද? ඉතින් Red Bull බීලා තිබ්බට Red Bull හදන විදිය දැකලා නැහැ නේද? ටින් වලට Red Bull පුරවන්නේ මෙන්න මේ විදියටයි. ඒ විදියට Red Bull දියර ටික පුරවගෙන මැෂින් එකක් ආධාරයෙන් ටින් ටික මෙන්න මේ විදියට සීල් කරගන්නවා. Red Bull දියර පුරවන්න කලින් ටින් ටික හදලා මෙන්න මේ විදියට ටින් ටික පිරිසිදු කරගන්නවා. එහෙම පිරිසිදු කරගත්ත Red Bull ටින් වල Red Bull ලාංඡනය පිටපත් කරනවා. මෙන්න මේ වගේ ලොකු ප්‍රොසෙස් එකකින් පසුව තමයි අපේ අතට Red Bull ටින් එක ලැබෙන්නේ. චිත්‍ර අඳින අය දැකලා තිබ්බට මේ වගේ ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් මීට කලින් දැකලා නැහැ නේද? බලන්නකෝ ඉතින් පවුලේ නෑදෑයොත් hina වෙවි චිත්‍ර අඳින්න දිහා බලන් ඉන්න ආකාරය. චිත්‍ර දිහා බැලුවම කිසිම අඩුපාඩුවකුත් නෑ වගේ නේද? මොකද ඒ අංකලුත් චිත්‍ර වගේ ලස්සනටම ඉන්නවා. ඔයාලා බලනවා ඇති මූට පිස්සුවේද මේ වගේ වීඩියෝ එකකට මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් දාවේ කියලා. නෑ ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක බෝරින් ඇති කියලා. මොකද මගේ කටහඬ පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. උණුහැම් පිරිසාව කියන සියලුම ලෙඩ ටික මට මේ වෙනකොටත් හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම හදාගෙන තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් කුහක නැතුව ලෝභ නැතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන් යන්නකෝ තව කෙනෙක්ට බලන්න. සීනි හදන්න භාවිතා කරන උක්දණ්ඩේ තියෙන උක්පෙන් ටික ලබා ගන්න හදපු මැෂින් එකක් තමයි මේ. බලන්නකෝ මේ මැෂින් එකෙන් උක්දණ්ඩේ අවද්දී
උක්දණ්ඩේ තියෙන යුස ටික මෙන්න මේ විදියට තලවලින් ඇඹරිලා එන ආකාරය මාරම ලස්සන බර වාහනයක් නේද? ඉතින් මම මේ වීඩියෝ එක ලබා ගත්තේ Tiny Builders කියන Facebook පිටුවෙන්. පොඩිකාලේ මහත්තයෝ මේ කාටුන් එක බලලා කොච්චර hina වුණත් මට නම් දැන් නම් හිතනවා දෙමාපියන්ගේ වැරදි කියලා මේ විදිහට මේ අහිංසක වයසක මිනිස්සුන්ට මේ කරදර කරන දඟයා ගැන මට නම් දැන් නම් පින්නේ තරහක් ඇත්තටම ලියන්න කියන්න පාඩම් කරන්න තිබුණත් වැඩ ඉස්කෝලේ ඔන්න ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලේ අල්ලපු නිවසේ ජීවත් වන්නේ විල්සන් මාමයි නැන්දයි දඟයාගේ පේරස් රටට දුවන්නේ දඟයාව එහාට දාලයි විල්සන් මාමා වයසක හින්දා දඟයා එකට වැඩ ගොන්නයි මේ හැම දෙයකට වග කියවන්නේ මේකගේ දෙමාපියෝ දෙන්නයි මට නම් ඇත්තටම තමයි අම්මා තාත්තා දැනගන්න ඕනේ නේද මහත්තයෝ පාරක් දෙපාරක් කෙරුවම කට වැඩ මාමට වයසක විල්සන් අම්මා තාත්තා දැනගත යුත්තේ දෙන්නට මේකට දඬුවම් මේ ලස්සන චිත්‍රය දින්නේ තවුරු රාජපක්ෂ අයියා. ඉතින් මේ චිත්‍ර තියෙන ලස්සන නිසාම මට හිතුණා මේ වීඩියෝ එකට මේ වීඩියෝ ක්ලිප් එකක් එකතු කරන්න. ඉතින් තවුරු රාජපක්ෂ අයියේ සුපිරියට ඔයා මේ වැඩේ කරනවා. ඉතින් අපි හදවතින්ම සුප්පතනවා තව ලස්සන චිත්‍ර දින්න කියලා. මෙයා ලියන පොත් දෙකක් තියෙනවා බාලාංශේ 1 සහ 2 කියලා. ඉතින් මේ පොතත් හරිම ලස්සනයි. ඔයාලත් තරම් කියවන්න බලන්න. ගැට කපන්නෝ බෙලි කපන්නෝ කොණ්ඩේ කපන්නෝ දැකලා තිබ්බට මෙන්න මේ වගේ කැටයන් කපන කෙනෙක් ඕගොල්ලෝ මීට කලින් දැකලා නැහැ නේද? ඉතින් අපි එදිනෙදා දින ඇඳුම් වල බොත්තම් තියෙනවා. ඉතින් ඒ බොත්තම් ෂර්ට් වලට කයිසම් වලට අල්ලන විදිය ඕගොල්ලෝ මීට කලින් දැකලා නැහැ නේද? හරිම පරිස්සමෙන් කරන්න ඕන වැඩක් තමයි මේ. මොකද පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඉදිකට අතේ යන්න උනත් පුළුවන්. මේ වීඩියෝ එකේ තියෙන්නේ කිරිපිටි පැකට් කරන ආකාරයයි. ඉතින් විශාල යන්ත්‍ර දාගෙන තමයි මේ කිරිපිටි පැකට් කරන්නේ. මේ වගේ වැඩවලට නම් මිනිස්ත්‍රමය භාවිතා වෙන්නේ නැතරම් මොකද යන්ත්‍ර උපකරණ වලින් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඕගොල්ලොත් මීට කලින් ඇන ගහලා තියෙනව නේද? ඉතින් ඒ ඇන ගහලා තිබ්බට ඇන හදන විදිය දැකලා තිබ්බේ නෑ නේද? මෙන්න මේ විදියට තමයි ඇන හදන්නේ. ඉතින් දාන්න බලන්න වීඩියෝ එකට ලයික් එකක්. දිග පාලම් උඩින් ගමන් කරලා තිබ්බට ඒ දිග පාලම් හදන විදිය දැකලා තිබ්බේ නෑ නේද? අන්න ඒ වගේ දිග පාලම් හදන්නේ මෙන්න මේ වගේ පොඩි පොඩි කොටස් පාලම් ගෙනල්ලා. ඉතින් මේ වගේ විශාල පාලම් හදන විදිය ඔයත් මීට කලින් දැකලා තිබ්බේ නැත්නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මට සපෝට් එකක් දෙන්න. ඇඳුම් ගන්න ගියාම ඔයත් දැකලා තියෙනවද සමාන ඇඳුම් නවලා පොලිතින් කවර් එක දාලා තියෙනවා. අන්න ඒ වගේ ඇඳුම් නවන්න මිනිස්ත්‍රමය භාවිතා වෙනවා ඊටම අඩුයි. මේ වගේ යන්ත්‍ර යොදාගෙන තමයි ඒ ඇඳුම් ලේසියෙන්ම නවාගන්නේ. නවලා පොලිතින් නුරයකටත් දාන්නේ මෙන්න මේ මැෂින් වලින්ම තමයි. ඔයාලා හිතන් හිටියේ මිනිසුන් විසින් මේ ඇඳුම් නවලා පොලිතින් නුරයකට දානවා කියලා නේද? PVC ෂොකට් කෑලි වල පොට කපන හැටි ඔයා මීට කලින් දැකලා තිබ්බේ නෑ නේද? මෙන්න මේ මැෂින් එක ආකාරයෙන් තමයි PVC බටවල පොට කපා ගන්නෙ. මේක නම් ඉතා කුඩා මැෂින් එකක් වුණාට ලොකු ෆැක්ටරි වල මීට වඩා ලොකු මැෂින් නැති මේ ක්‍රියාකාරකම් කරගන්න. මේ වීඩියෝ ක්ලිප් එක මම ඩවුන්ලෝඩ් කරගත්තේ Instagram එකේ තිබිලා. ඉතින් මේ වගේ ඔයා නොදකපු වීඩියෝ බලන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. අපි දිනපතාම මෙන්න මේ වගේ ඔයාලා දැකලා නැති ලස්සන වීඩියෝ හැමදාම ගේන්න බලාපොරොත්තු වෙනවා.